ෆෝන් එකක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. වාහන ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ආබං තියෙනවනේ උඹලා ගාව අමුතු හීන જાතිය. වාහන ගන්නවා, ෆෝන් ගන්නවා. කට්ටියට ලොකු දෙයක් තමයි රට ගිහිල්ලා ෆොටෝ ගහන එක. පීසා කුළුණ ගාව ඉඳන් ගහනවා ෆොටෝ එකක්. පීසා කුළුණ මෙහෙම තියලා දුර තියලා. අයිපල් කුළුණ ගාවට යනවා. ඒකත් ගහනවා එහෙම. තමයි රට ගිහිල්ලා ෆොටෝ ටිකක් ගහනවා. හොටෙල් එකකට ගිහිල්ලා ෆොටෝස් ටිකක් දානවා කෑමත් එක්ක. මේ ලොකු කාරණා වෙලා තියෙන මේ ලංකාවේ මිනිස්සුන්ට ඕක. ඔය පිටරට මිනිස්සුන්ට ඕක ගානක්වත් නැහැ. මොකද පිටරට තනකොළ කපන මිනිහා තමයි ලංකාවේ ලටුවර රැත් දාලා එන්නේ. ප්‍රාඩෝ එකෙන් තනකොළ කපන්නේ. මේ ඇත්ත කතා. ඔයා මේ රටේ ආර්ථිකයත් ඉඳලා ඉන්දින වේදනාවක් මිසක් මේවා මිනිස්සුන්ට මහ ලොකු දේවල් නෙමෙයි, ඇචීව්මන්ට් නෙමෙයි මේවා. මේ වාහන අපි කෝටි ගණන් දීලා ගත්තට මේ වාහන කෝටි ගණන් වටින වාහන නෙමෙයි. අඩුම ගානේ මගේ වම් පැත්තේ සීට් එක. යකෝ ඒක මැනුවල් සීට් එක. අතින් හදන්න ඕනේ උස්පාත් කරන එක. ස්විච් නෑ. දකුණු පැත්තේ ඩ්‍රයිවිං සීට් එක විතරයි. වාහනේ කෝටි 7ක්. වැඩක් තියනවාද කියන්නකෝ එහෙම. ඒම කෝටි ගණන් තියෙන ලකෝ ලංකාවේ ටැක්ස් එක. එහෙනම් මේ වාහන කියන මහ ලොකු ඇචීව්මන්ට් කරගන්න එපා. මොඩ පිටරටකට ජොබ් එකක් ගියා නම් ඕවා බම් මාස 2-3 පඩින් ගදයි. තිරාවටම කියන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙම පට්ට අඩුයි. වාහන වලට රට ගිහලා ෆොටෝ දාන සීන් එහෙම ඒවා ඇචීව්මන්ට් කරගන්න එපා බා. ඒවා සාමාන්‍ය දේවල් කරගන්න. ඒ තත්ත්වයට හදාගන්නයි ඕන. මේ ලංකාව වගේ රටක තමයි එහෙම වෙලා තියෙන්නේ. කරන්න තියෙන හොඳම දේ තමයි හොඳට ඉගෙන ගන්න. ලංකාවේ ඒ දේවල් ඇචීව් කරගන්න බෑ වගේ හිතනවා නම් ඉගෙනගෙන හොඳට රට බලයන් වාහන වලට ආස වෙන්න. ඕවා හිතන්නේ මේ මහ ලොකු හීන විදියට. ඕවා ඇචීව් කරගන්න පුළුවන් දේවල්. මේ ලෝකේ ඇචීව් කරගන්න